ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ මහස්සෙන් රජතුමා පිළිබඳ තොරතුරු සමගිනි. ක්‍රිස්ටපූර්ව 247 සිට ක්‍රිස්ටපූර්ව 301 දක්වා අනුරාධපුර පාලකයා වූයේ මහස්සෙන් රජතුමාය. මහා වංශයේ අවසන් වන්නේද මහස්සෙන් කාල පරිච්ඡේදයෙනි. මහස්සෙන් රජුගේ පියා වූ ගෝඨාභය රජ දවස තේරවාදයට එරෙහිව නැගී වෛතුල්‍යවාදය මර්ධනය කොට අභයගිරිවාසී භික්ෂූන් 69ක් ගණ ලකුණු යොදා ඉන්දියාවට පිටුවහල් කර ඇත. එයට පරිගැනීමේ චේතනාවෙන් මහසෙන් කාල පරිච්ඡේදයේ ලංකාවට පැමිණි සංඝමිත්ත භික්ෂුව රජු නොමග යවා මහා විහාර භික්ෂූන්ට දානය පවා නොලැබෙන තත්ත්වයකට පත් කරේය. මහසෙන් රජතුමා සංඝමිත්ත භික්ෂුවගේ උපදෙස් මත මහායාන බුදුදහමට නැඹුරු වීම නිසා මහා විහාර භික්ෂුන් වහන්සේලා අනුරාධපුරය අතහැර ගියෝය. ඊට ප්‍රධානතම හේතුව වූයේ මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලාට දානය ලබා දෙන ජනතාවට පවා මහසෙන් රජු කහවණු 100ක දඩයක් නියම කිරීම නිසාවෙන් භික්ෂූන් වහන්සේලාට දානය නොමැති වීමයි. රජුගේ මෙම ක්‍රියාවට එරෙහිව මේඝවර්ණාභය ඇමතිවරයා කැරැල්ල සංවිධානය කළ අතර අවසානයේ මහසෙන් රජු නැවත මහා විහාරය ගොඩනැංවීමත් සමග කැරැල්ල සමතයකට පත්විය. මහා විහාර භූමියේ මහසෙන් රජු විසින් උඳුවැපිරීම සඳහා ලබා දුන් බව සඳහන් වෙයි. මහසෙන් රජතුමා විසින් මහා විහාර භික්ෂූන්ගේ අකමැත්ත පවතිද්දීම ලොව විශාලතම දාගැබ වන ජේතවනාරාමයේ සාදවා තිස්ස තෙරුන්ට පූජා කර ඇති අතර ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජේතවන නිකාය ආරම්භ විය. මහසෙන් රජුගේ පාලන සමය ලංකා ශාසන ඉතිහාසයේ දීර්ඝකාලීන ආගමික මතභේදකාරී වකවානුවක් විය. මෙතෙක් පැවති තේරවාදී මහා විහාරයට අමතරව වලගම්බා රජු ඇති කළ අභයගිරිය මුල් කරගත් ධම්මරුච නිකායත් මහසෙන් රජු ගොඩනැංවූ ජේතවනාරාමයේ මුල් කරගත් සාගලික නම් නිකායකුත් ලෙස නිකායන් 3ක් පැවතුණි. මහසෙන් රජු වැව් 16ක් සහ පබ්බතන නම් ඇලක් ඉදිකරවා තිබේ. මහා කනදරා වැව, හුරුළු වැව, කවුඩුළු වැව, මින්නේරිය වැව, මාගල්ල වැව, රන්තිස්සා වැව ඒ අතරින් කිහිපයකි. මේ අතරින් සුවිශේෂී ස්ථානයක් මින්නේරිය වැව සඳහා හිමි වේ. කෘෂි කර්මාන්තයට සහ ජන ජීවිතවලට මින්නේරිය වැව නිසා ඉමහත් සේවයක් සැලසීම නිසාවෙන් රජරට ජනතාව මහසෙන් රජු මින්නේරිය දෙවියන් ලෙස හඳුන්වයි. මහසෙන් රජතුමාගේ පාලන සමය ආගමික මතභේදවලට ලක් වුවද ජලාසිත ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගයක් ලෙසින් හැඳින්විය හැකිය. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කර සිටිනවා. නැවතත් දැනම පෙරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමගන්නා